ඔබ දන්නවා යොදු බයිබලයේ සඳහන් කරන යෝබ්තුමාට වෙච්ච කරදරේ. ඔහුගේ හැම දෙයක්ම නැති වුණා. ඔහුට ඇත්තටම ඉදිරියේ ඔහුගේ බෙලිදත් ඒ වගේම ඔහුගේ සෞඛ්‍ය පවා ඔහුට නැති වුණා. නමුත් ඔහු සනසන්න ඔහුගේ මිතුරන් තුන්දෙනෙක් කෙනවා. මෙසේ ඔහු රැ සතකුත් දවල් සතකුත් ඔහු සමග බිම වාඩි වී උන්හ. කිසිවෙක් ඔහුට වචන මාත්‍රයකුදු නොකීහ. මන්ද ඔහුගේ ශෝකය ඉතා බලවත් බව ඔවුන් තේරුම්ගත් බැවිනි. සමහර වෙලාවල් තියෙනවා අපිත් එක්ක ඉන්න අයගේ දුක වේදනාව ප්‍රශ්න වලට ඇත්තටම අපිට උත්තර නැහැ. නමුත් අපිට එක දෙයක් කරන්න පුළුවන්. අපිට ඔවුන්ට සවන් දෙන්න පුළුවන්. අපිට ඔවුන් ළඟින් ඉන්න පුළුවන්. ඉතින් කෙනෙක් දුකකින් වේදනාවකින් පරාජයකින් යනකොට කලබල වෙන්න එපා. අපිට දෙන්න උත්තරයක් නැති වෙයි. අපිට වචන නැති වෙයි. නමුත් ඔවුන් අසලට ඇඳී සිටීමම ඔවුන්ට සැනසීමක් වෙන්න යනවා.